ගේ ඇතුලේ දෙමව්පියන්ට අගෞරව කරන හැටි දරුවන්ට පුරුදු කරේ කවුද? අල්ලපු ගෙදරින් ඇවිල්ලා කියලා දුන්නද පුතේ කොහොමද අම්මට තාත්තට අගෞරව කරන්නේ කියලා? දෙමව්පියන්ට අගෞරව කරන හැටි කවුද හරියටම පුරුදු කරන්නේ? අම්මා තාත්තා නෙවෙයිද? පියවරක් පාසා හරි ලස්සනට දෙමව්පියන්ට අගෞරව කරන හැටි මේ අම්මලා තාත්තලා පුරුදු කරලා නැද්ද? මතක නැති වුණාට පුරුදු කරලා තියෙනවා. ගෙදර රණ්ඩු වුණා කියලා හිතන්න අම්මයි තාත්තයි. ඒක අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් නේ. හැබැයි රණ්ඩුවක් වෙච්ච ගම අම්මගේ තාත්තගේ ඊළඟ වැඩේ මොකක්ද? තමන්ගේ පැත්තට සේනාව සන්නද්ධ කරගන්න. කවුද ඉන්න සේනාව? දරුවෝ ටික. තාත්තලට වඩා අම්මලා දක්ෂයි මේකටනේ. හරිද? අම්මලා තාත්තලා රණ්ඩු වෙච්ච ගමන් කරන ලොකු වැරද්දක් තමයි රණ්ඩුව වෙච්ච ගමන් අම්මා ඉස්සෙල්ලා පටන් ගන්න අම්මවගනේ. අම්මා ඇදලා ගන්නවා දරුවෝ ටික තමන්ගේ ළඟට. ඇදලා අරගෙන තාත්තගේ වැරදි ටික දරුවගේ කණේ තිබ්බේ කවුද? අම්මා. අම්මා කොච්චර දක්ෂයිද කියනවනම් මේ අද ඊයේ වෙච්ච වැරදි නෙවෙයි ආයි බඳින්න කලින් ඉඳන් ඒව අදිනවා කියලානේ. 900 ගණන් වල කරපු වැරදි අම්මලා අකුරක් නෑර දිනේ වෙලාවත් එක්ක හරි පිළිවෙලට දරුවන්ගේ කන් වල දිනනවා. එදා ඉඳන් මේ දක්වා තියෙන සේරම තාත්තා කරපු වැරදි දරුවන්ට කියනවා පුතේ තාත්තා කියන්නේ නම් හොඳ මිනිස්සෙක් නෙවෙයි. ඔය මිනිස්සයා බඳින්න කලින් මහා අසමත් જાති මිනිස්සෙක්. මේ ගණ්ඩ දෙයක් තිබ්බේ නෑ. මේ ගානට හරි හදලා ගත්තේ මම නැත්තම් ඉඳී කොහොම හරි. දැන් එච්චර හදලා ගත්ත මටම තමයි රෙස්පෙක්ට් එක. එයාලගේ අම්මලා එනං එහෙම කියලා නැතුව ඇති. මුණු දැක්කන් තේරෙනවා. නෑ එහෙම කියනවානේ අම්මලා. හරිද? බලන්න තාත්තගේ වැරදි කොහොමද අමතක නොකර මතක තියාගන්නේ කියලා කවුද පුරුදු කරේ? අම්මා. තාත්තා එකක් කියද්දි ඒකට 10ක් කියන්න ඕනේ කොහොමද? කවුද පුරුදු කරේ? අම්මා කළම පෙන්නවා ගෙවල් වල ඒකනේ. තාත්තව ගණන් ගන්නේ නැතුව ඉන්නේ කොහොමද? මේ ප්‍රශ්නයක් ආපු ගමන් ඒක අල්ලගෙන ඉස්සරහට ඇද ඉන්නේ කොහොමද? දෙමව්පියන්ට එරෙහිව කතා කරන්නේ කොහොමද? කවුද මේව පුරුදු කරේ? අම්මලා ගෙවල් ඇතුලේ කළම පෙන්නුවානේ. අද මේව හැදි තාත්තලට හිතන ඇති අම්මරු ටික අම්මලට ওই ටික නා. තාත්තලා සකණ්ඩේ නේද? අයි සකණ්ඩේ තාත්තලා. තාත්තලත් ඕකට දෙවෙනි වෙන්නේ නැහැ නේ. තාත්තලත් එහෙමයි. දරුවන්ට පුරුදු කරනවා කොහොමද දෙමව්පියන්ට අගෞරව කරන්නේ. තාත්තා නෙවෙයිද පුරුදු කරේ කොහොමද පුතේ බය නැතුව අම්මව තාත්තව ගෙදරින් දොට්ට දාන්නේ. තාත්තා නෙවෙයිද පුරුදු කරේ. ප්‍රශ්නයක් වෙච්ච ගමන් අම්මගේ බෙල්ලෙන් ඇදලා බඩු මල්ලක් අරගෙන ගෙදරින් එළියට දාලා දරුවන්ගේ ඉස්සරහා තාත්තා නෙවෙයිද කිව්වේ ඔහේ ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. මෙච්චර කල් හිටිය මට තනියෙන් ඉන්න පුළුවන්. මේ ටික තනියෙන් කරගන්න පුළුවන්. ඔහේ හිටියා කියලා මෙච්චර කල් මොකද්ද කරේ මේ ගෙදෙට්ට නැති වුණා කියලා ප්‍රශ්නයක් නෙවෙයි. දරුවෝ ටික මට බලා ගන්න පුළුවන්. ඔහෙට ඕනහ කොහේ යන්න? තාත්තලා කිව්වේ නැද්ද? දරුවෝ ඉස්සරහා කිව්වනේ. දරුවෝ ඉස්සරහා තාත්තලා පෙන්නුවා කොහොමද පුතේ